හරිද? Excuse me sir. ඔව්. මේ සර් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද සර් මේ සරින් සරේ බන්ධනාගාර ගැටුම් ඇති ලංකාවේ. අපි මේව කලින් දැකලා නැහැ නේ සර්. බලන්නකො සර් ඒකේ වැඩ කරන නිලධාරීන්ටත් කිසිම ආරක්ෂාවක් නැහැ. විසඳුමක් නැද්ද සර් මේ ප්‍රශ්නෙට? ඔව් දැන් මෙහෙමයි. අපි බැලුවොත් මේ වෙනකොට ලංකාවේ රක්ෂිත බන්ධනාගාර අධ්‍යාරක්ෂිත බන්ධනාගාර එලිමහන් සිර කඳවුරු වැඩ කඳවුරු විශෝධන මධ්‍යස්ථාන වගේ ආකාර 36ක බන්ධනාගාර පද්ධතියක් ලංකාවේ තියෙනවා. ආසන්න වශයෙන් ළඟදී 2012 අවුරුද්දේ ලංකාවේ බන්ධනාගාර ගැටුමක් වෙනවා. වැලිකඩ බන්ධනාගාරේ වෙන එන්නේ ගැටුම තුලින් රැඳවියෝ 27ක් ජීවිතක්ෂයට පත් වෙනවා. 2020 දී නැවත අපේ රටේ බන්ධනාගාර ගැටුමක් ඇති වෙනවා මහර බන්ධනාගාරය තුළ. ඊට පස්සේ ඉතින් ළමයි අපිට මේ අවුරුද්දේ තමයි බන්ධනාගාර ගැටුමක් වාර්තා වෙන්නේ. හැබැයි 2026 අවුරුද්දේ වාර්තා වෙන බන්ධනාගාර ගැටුම එකක් වෙන්නේ නැහැ. ස්ථාන කීපයක ගැටුම් කීපයක් තමයි වාර්තා වෙන්නේ. ඔයා කිව්ව විදියට 2012 2020 බන්ධනාගාර ගැටුම් දිහා බැලුවම ප්‍රධානම අවුල විදිහට අපිට පේන්නේ පුතේ බන්ධනාගාරවල ඉඩකඩ ප්‍රශ්නයක්. තදබදය වැඩිවීමක්, හිරවීමක් වගේ සීන් එකක් රැඳවියන්ට තියෙනවා. අපි බැලුවොත් බන්ධනාගාර දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛනවල අපේ රටේ බන්ධනාගාර සියල්ලම රැඳවියෝ 40,000කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. හැබැයි ඉඩකඩ තියෙන රැඳවියෝ 10,000 ගානකට විතරයිලු. ඇත්තටම කිව්වොත් මුලින්ම ප්‍රශ්න ඇති වෙච්ච මීගමුව බන්ධනාගාරේ 820ක් ඉඳන්න පුළුවන් බන්ධනාගාරේ 2400ක් විතර රඳවලා තියෙනවලු. මහර බන්ධනාගාරේ ධාරිතාවය 1200යි. හැබැයි 4000ක් ඉන්නවලු මේ වෙනකොට. සරලවම කිව්වොත් එක්කෙනෙක්ට ඉන්න පුළුවන් තැන 4ක් ඉන්නවලු. ඇත්තටම කිව්වොත් රැඳවියන්ට ආස්වාස ප්‍රාස්වාස කරන්නවත් ඉඩ නැහැ. ඇයි ඇත්තටම මෙච්චර කැපැසිටි එකක් අපේ රටේ බන්ධනාගාර පද්ධතිය වැඩි? මම අර කලින් කිව්ව රැඳවියෝ 40000න් 28000ක් විතර ඉන්නේ රක්ෂිත බන්ධනාගාර තුල. ඒ කියන්නේ 75ක් විතර රක්ෂිත බන්ධනාගාර ඉන්නවා. මෙතන යම් පිරිසක් ඉන්නවා අප හම්බෙච්ච අය. ඒත් තව පිරිසක් ඉන්නවා අප තැම්පත් කරගන්න බැරුව ඉන්න අය. තව පිරිසක් ඉන්නවා අප ගන්න බැරුව ඉන්න අය. ඒකට ප්‍රධාන වශයෙන් අධිකරණ දූරාවලිය තුළ අධිකරණ පද්ධතිය තුළ සිද්ධ වෙන ප්‍රමාදයන් බලපාලා තියෙනවා. රස පරීක්ෂක වාර්තා වගේ ප්‍රමාදයන්. 2022 දී අන්තරාදායක ඖෂධ පනතට ගෙනාපු සංශෝධනයෙන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10කට වඩා ළඟ තිබිලා අහුනොත් අප ගන්න අභියාචනාධිකරණයට යන්න වීමත් අප ගැනීම ප්‍රමාද වෙන්න හේතුවක් වෙලා තියෙනවා. බන්ධනාගාරේ ඉන්න මිනිස්සු දිහා බැලුවම යම් පිරිසක් ඉන්නවලු ඒකේ නියම කරලා තියෙන දඩ මුදල ගෙවා ගන්න ආර්ථික ශක්තියක් නැති මිනිස්සු. ආර්ථිකමය වශයෙන් මේ මිනිසුන්ගේ අතේ සල්ලි තිබ්බනම් අප මුදල ගෙවලා ඒගොල්ලෝ එළියට එනවා. අන්න එහෙම පිරිසකුත් ඔක ඇතුලේ ඉන්නවා. මොකද්ද මේකට විසඳුම? ඇත්තටම මේකට විසඳුම තමයි රස පරීක්ෂක වාර්තාවන් ඉක්මනින් ගන්න පුළුවන් වෙන තරමටම රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පත්කිරීම කරගන්න ඕනේ ඉක්මනින්ම. ශ්‍රී ලංකාවට නිවාස අඩස්සිය හඳුන්වලා දීම, දඩ ගෙවා ගන්න බැරුව අසරණ වෙලා ඉන්න මිනිසුන්ට සමාජ සේවය වගේ සේවයන් කරන්න දීලා බන්ධනාගාර තදබදය අඩු කරගන්න පුළුවන්. ඒ වගේම අවශ්‍ය නම් අන්තරාදායක ඖෂධ පනතර ගෙනාපු සංශෝධනය නැවත රිවර්ස් කරලා ආපහු මහේස්ත්‍රාත් අධිකරණයෙන් හෝ මහා අධිකරණයෙන් අප දෙන විදිහට නීතිය වෙනස් කරන්න පුළුවන්. ඔන්න ඔය වගේ සංශෝධන ටිකක් කරොත් බන්ධනාගාර ගැටලුව විසඳන්න පුළුවන් කියලා තමයි මගේ මතය වෙන්නේ.